අතට සල්ලි හම්බුණු ගමන් පඩි හම්බුණු ගමන් සල්ලි වාෂ්ප වෙනවද? එහෙනම් ඔයා මුදල් කළමනාකරණය ගැන දැනගන්නම ඕනේ කරුණු 7ක් ගැන අපි මේ වීඩියෝ එකකින් බලමු. කරුණු අංක 1. මාසික අයවැය. ඒ කියන්නේ ඔයා ඔයාටම කියලා ඔයාගේ බජට් එකක් ඔයාම හදාගන්න ඕන. ඔයාට මාසිකව ලැබෙන ආදායම සහ වැය වෙන වියදම් පිළිබඳව පැහැදිලි සටහනක් ඔයා ලියා ගන්න ඕන. එතකොට ඔයාට අත්‍යවශ්‍ය වියදම්, ඒ කියන්නේ ආහාර, ඔයාගේ තියෙන බිල් සහ අනවශ්‍ය වියදම් වෙන් කරලා ඔයාට අඳුන ගන්න ලේසි වෙනවා. කරුණු අංක 2. මුලින්ම ඔයා ඉතුරු කරන්න ඕන. ගොඩක් අය කරන්නේ පඩිය හම්බෙච්ච ගම වියදම් කරලා පස්සේ ඉතුරු වන මුදල ඉතුරු කරන්න හදනවා. ඒත් හරි විදිහ තමයි ආදායම. ඒ කියන්නේ ඔයාට පඩියක් හරි ඔයාට කොහෙන් හරි මුදල් ලැබුණාම පොඩි මුදලක් හරි උදාහරණයක් විදිහට ආදායමේ 5% හෝ 10%ක්වත් ඉතුරු කරන්න ඕනේ. එහෙම ඉතුරු කරලා ඉතිරිය ඔයාට වියදම් වලට ගන්න පුළුවන්. කරුණු අංක 3. හදිසි මුදලක් තියාගන්න. ඒ කියන්නේ ඉමර්ජන්සි ෆන්ඩ් එක. ඒ කියන්නේ යාළුවනේ ඕගොල්ලන්ටම කියලා හදිසි මුදලක් ඔයා ළඟ තියාගන්න ඕනේ. ඒ කියන්නේ හදිසියවත් රැකියාවක් නැති වුණොත් නැත්නම් හදිසියෙම ඇති වෙන අසනීප තත්ත්වයක් ඇති වුණොත් ප්‍රයෝජනයට ගන්න අවම වශයෙන් මාස 3ක් 6ක් අතර වියදම් සපුරා ගන්න පුළුවන් වෙන විදිහේ මුදලක් ඔයා අනිවාර්යයෙන්ම ඉතුරු කරන්න ඕනේ. එහෙම නැති වුණොත් ඔයාට හදිසියේ ඇති වෙන තත්ත්වයකදී ඔයාට මේ මූල්‍ය කළමනාකරණය කරගන්න අමාරු වෙනවා. කරුණු අංක 4. අවශ්‍යතා. ඒ කියන්නේ needs සහ උවමනා wants වෙන් කරලා අඳුන ගන්න ඕනේ. ඒ කියන්නේ යාළුවනේ අපි දන්නවා අපේ ජීවිතේ අපට අවශ්‍ය කරන මූලික අවශ්‍යතා තියෙනවා. ඒ වගේම ඒ අවශ්‍යතා වලට වඩා අපේ උවමනා ජීවිතේ වැඩි වෙනවා. ඔයා යමක් මුදල් දීලා ගැනීමට පෙර ඒක ඔයාට ඇත්තටම අත්‍යවශ්‍ය දෙයක්ද? ඒ කියන්නේ ඔයාට මේක අනිවාර්යයෙන්ම නීඩ් එකක්ද? නැතිනම් తాවකාලික ආසාවකට ගන්න දෙයක්ද? ඒ කියන්නේ වෝන්ට් එක යන්න දෙවරක් සිතන්න ඕනේ. අපි වතුර වෙනුවට ඒ වෙනුවට ඔයා අනිවාර්යයෙන්ම කොකාකෝලා එකක් හරි වෙන යම්කිසි බීම් එකක් හරි බොනවා නම් ඒක අනිවාර්යයෙන්ම වෝන්ට් එකක් වෙනවා. කරුණු අංක 5. ණය පාලනය සහ ණය නොවී සිටීම. අධික පොලී සහිත ණය. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම ඕගොල්ලෝ දන්නවා ක්‍රෙඩිට් කාඩ් ලබා ගන්න එකෙන් ඔයා අනිවාර්යයෙන්ම වැළකෙන්න ඕනේ. දැනට ණයක් තියෙනවා නම් ඒ කියන්නේ වැඩි පොලියට ඔයා අරන් තියෙන ණයක් තියෙනවා නම් ඒක මුලින්ම ගෙවන්න ඕනේ. උදාහරණයක් විදිහට යාළුවනේ අපි කටකතාවට කියනවා අපි පොලියට ගන්නවා කියලා. මේ පොලියට ගත්ත මුදල් මුලින්ම තියෙනවා නම් ඔයා ගෙවල ඉවර කරන්න ඕනේ. මොකද අධික පොලී සහිත ණය ඔයා අනිවාර්යයෙන්ම ගන්න එකෙන් වැළකෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි අපිට මේ ණය පාලනය කරලා ණය නොවී ඉන්න මේ අවුරුද්දේ හරි අපිට පුළුවන් වෙන්නේ. කරුණු අංක 6. ආයෝජනය කරන්න පටන් ගන්න ඕනේ. ඉතින් යාළුවනේ මේ ආයෝජනය කරන්න පටන් ගන්න අපි අනිවාර්යයෙන්ම අපේ මනස නිර්මාණය කරගන්න ඕනේ. ඕගොල්ලෝ දන්නවා සල්ලි බැංකුවක නිකන් තිබ්බ කියලා වැඩි වටිනාකමක් ඔයාට ලැබෙන්නේ නැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔයා කොටස් වෙළඳපොළ, ස්ථාවර තැන්පතු හෝ ඉඩකඩම් වගේ දේවල් වලට සල්ලි ආයෝජනය කිරීමෙන් ඔයාට පුළුවන් ඔයාගේ ධනය වර්ධනය කරගන්න. ඒ වගේම යාළුවනේ මෑතක් වෙනකොට ඕගොල්ලෝ අපි හොඳටම දන්න දෙයක් තමයි රත්තරන් මිල දිනෙන් දින ඉහළ යනවා. ඉතින් මේ රත්තරන් වලටත් අද වෙනකොට ගොඩක් අය ආයෝජනය කරන්න පටන් අරන් තියෙනවා. ඒ වගේම ඕගොල්ලන්ට පුළුවන් ඕගොල්ලෝ දන්නේ නැති වුණාට අද වෙනකොට ලංකාවේ ඉඩම් වලට තියෙන මිල දිනෙන් දින ඉහළ යනවා. ඉතින් මේ දිනෙන් දින ඉහළ යන මේ ඉඩම් වලට ඕගොල්ලන්ටත් පුළුවන් ආයෝජනය කරලා හොඳ ආදායමක් ලබා ගන්න. ඉතින් මෙන්න මේ විදිහේ ආයෝජනයක් කරලා ඕගොල්ලන්ටත් පුළුවන් මෙන්න මේ මූල්‍ය කළමනාකරණයට අලුත්ම මම්පෙතක් ඕගොල්ලන්ට විවර කරගන්න. අංක 7. මූල්‍ය ඉලක්කයක් තියාගන්න ඕනේ. ඒ කියන්නේ යාළුවනේ අපි අනිවාර්යයෙන්ම අපිට කෙටිකාලීන ඉලක්කයක් සහ දිගුකාලීන ඉලක්කයක් තියාගන්න ඕනේ. අපි බලමු මේ කෙටිකාලීන ඉලක්ක කියන්නේ මොනවාද කියලා. උදාහරණයක් විදිහට ඔයා ආස කරන දුරකථනය මිලදී ගන්න එක ඒ වගේ දෙයක් ඔයාගේ කෙටිකාලීන මූල්‍ය ඉලක්කයක් වෙනවා. ඒ වගේම ඔයාට දිගුකාලීන ඉලක්කයකුත් ඔයා තියාගන්න ඕනේ. ඒ කියන්නේ උදාහරණයක් විදිහට නිවසක් සාදා ගන්නවා වගේ අනිවාර්යයෙන්ම හොඳ ඉලක්කයක් තියාගන්න ඕනේ. ඉලක්කයක් තියෙනකොට අනවශ්‍ය වියදම් පාලනය කරන්න ඔයාට සොයන් විඤ්ඤාණයක් ඇති වෙනවා. මතක තියාගන්න පොඩි මුදලක් වුණත් ක්‍රමවත්ව කළමනාකරණය කළොත් කාලයත් එක්ක විශාල මූල්‍ය නිදහසක් ළඟා කරගන්න පුළුවන්.
ආයෝජන ගැන තව තවත් විස්තරාත්මකව දැනගන්න අපේ channel එක ඕගොල්ලෝ subscribe කරලා තියාගන්න. මේ විදිහේ ඕගොල්ලන්ට වටින කියන වීඩියෝ එකක් අරන් ඊළඟට එනකන් ඕගොල්ලන්ට සුබ සති අන්තයක්.